බලනකොට අර බණට ප්‍රධාන දායකත්වයේ දරලා තිබ්බ මිනිහා හිටියේ. ප්‍රධාන කුඩු ජාවාරම්පත්. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරලා තියෙන්නේ කීර කොටුවෙන් කීර ටිකක් කඩාගෙන ගිහිල්ලා පොලේ විකුණන අපච්චි කෙනෙක්. ඒ හින්දා මට සතුටුයි කාලකන්ණියේ කොරෙක් තක්කඩියේ නෙමෙයි සත්පුරුෂ මිනිහෙක් මේ පින්කම කරන්න කියලා. මන් ධර්මදේශනා ආරාධනා බාර ගනිද්දී සන්තෝෂයෙන්ම බාරගන්නේ දුප්පත් අහිංසකයන් ගෙව්වා. හිත හොඳ හින්දා. ස්වාමීන් වහන්සේ පොසත්තුන්ගේ හිත හොඳ නැද්ද? බහුතරයක් අවංකවම හොඳ නැහැ හිත. ඒක තමයි ඇත්ත. ගොඩක් පොසත් වෙලා ඉන්නේ හිත හොඳ නැති හින්දා